නිස්කලංක ගම්මානයක ගලා බසින ගඟක් අසබඩ කරුණාවන්ත වියන්නෙකු සහ ඔහුගේ සුන්දර දියණිය සාමකාමීව ජීවත් වුණා. එක් උණුසුම් දහවල් වරුවක දියණිය වතුර ගෙනීමට ගිය විට තුවාල වූ නාගෙක් ඇගේ පාමුලට රිංගා ආවා. ඌ නැවත ශක්තිමත් වනතුරු ඇය ඊටමත් සැලකිල්ලෙන් දිනපතාම නාගයාට සාත්තු කළා. පිටත්ව යාමට පෙර නාගයා තම හිස ඔසවා කවදා හෝ දිනක ඇගේ කරුණාවට ප්‍රතිඋපකාර කරන බවට පොරොන්දු වුණා. දින කිහිපයකට පසු රජතුමා රාජධානියේ ඇති හොඳම රන් රෙද්ද සඳහා ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළා. එවැනි රෙද්දක් විවීමට ඔහු සතුව රන් නූල් නොතිබූ නිසා වියන්නා කනස්සල්ලට පත් වුණා. එදින රාත්‍රියේ පිරිසිදු රත්රන්වෙන් දිලිසෙන නූල් රැගෙන නාගයා නැවතත් පැමිණියා. එම ඉන්ද්‍රජාලික නූල් වලින් වියන්නා මෙතෙක් දැක ඇති ලස්සනම රන් රෙද්ද නිර්මාණය කළා. රජතුමා පුදුමයට පත් වී වියන්නාගේ පවුලට ධනයෙන් සහ ගෞරවයෙන් සංග්‍රහ කළා. පවුල සමෘද්ධිමත් වෙද්දී නාගයා නැවත කිසි දිනක දක්නට නොලැබෙනසේ වනාන්තරයට නොපෙනී ගියා. නමුත් උගේ කරුණාව සදහටම ඔවුන්ගේ මතකයේ රැඳී තිබුණා.